2025 බැංකුකරණය සම්බන්ධ නීතිය හා බැංකු පරිචය DBF HDBF 21.13.4 එකේ ස්ට්‍රක්චර් එක අර විදිහමයි. ප්‍රශ්න 7ක් තියෙනවා. ප්‍රශ්න 4ක් කරන්න ඕනේ. ලකුණු 15 ගන්න හැම ප්‍රශ්නෙටම හම්බ වෙනවා. පැය දෙකකින් එසේ පේපර් එක ලියන්න ඕනේ. එතකොට අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. චෙක්පතක් සැකසීමේ විකල්පයන් සීමා කිරීමේ අරමුණෙන් චෙක්පතයක මුහුණත එනම් සාමාන්‍ය චෙක්පතේ ඉහළ වම් කෙළවරේ සමාන්තර රේඛා දෙකක් ඇඳීමේ ක්‍රියාව චෙක්පත රේඛනය කිරීම ලෙස හැඳින්වේ. චෙක්පතක් රේඛනය කර ඇති විටක එකී චෙක්පත බැංකුව විසින් හැසිරවිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගෙවීම් හා පැවරීමේ ක්‍රියාව සම්බන්ධයෙන් බැංකුව වෙත උපදෙස් සපයයි. චෙක්පත රේඛනය කිරීම විවිධ ආකාරයෙන් පවතින අතර ඒවා මොනවාදැයි සඳහන් කරන්න. දැන් අර ලොකු හැලක්ම කියුවට වැඩක් නැහැ. අන්තිමේට අහන්නේ චෙක්පත රේඛනය කිරීම හා කිරීමේ විවිධ ආකාරයෙන් තියෙනවලු ඒවා මොනවද කියලා. උතන අපි ලියන්න ඕනේ චෙක්පතක් රේඛනය කිරීමේ ආකාර දෙකයි තියෙන්නේ. සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනයේදී අපිට ලියන්න පුළුවන් චෙක්පතක මුහුණත වම්පස ඉහළ කෙළවරේ එකිනෙකට සමාන්තර ඇලයිරි දෙකක් ඇඳීම සිද්ධ කරනවා. මේකෙන් කියවෙන්නේ කිසිම දෙයක් ලියන්නේ නැහැ. බැංකුවට ලැබෙන උපදෙස් තමයි මේ චෙක්පත ගෙවන්න ඕනේ බැංකු ගිණුමක් හරහා කියන එක තමයි ලබා දෙන උපදෙස්. අපි විශේෂ රේඛනයට ගියාම විශේෂ රේඛනයේදී සමාන්තර රේඛා දෙක අතරමැද ලියලා තියෙනවා බැංකුවක නමක් හෝ බැංකු ශාඛාවක නමක්. ඒකේ තේරුම තමයි මේ චෙක්පතේ මුදල් ගෙවන්න ඕනේ සඳහන් කරලා තියෙන බැංකුවේ පාරිභෝගිකයෙකුගේ ගිණුමට විතරයි. සාමාන්‍ය රේඛනයට වඩා ගොඩක් ආරක්ෂිතයි කියලා අපි මේක සැලකනවා. ඊට අමතරව තව තියෙන්න පුළුවන් account pay only කියලා තියෙනවා. ඒ වගේම පැවරිය නොහැක not negotiable කියලා තියෙනවා චෙක්පත් වල රේඛනය කරලා. ඒකේ තේරුම් දෙකත් අපි දැනගෙන ඉන්න ඕනේ. සමාන්තර රේඛා දෙක අතර account pay only කියලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි චෙක්පතේ නම සඳහන් කරලා තියෙන පුද්ගලයාගේ account එකකටම තමයි අපි මේ චෙක්පත බැර කරන්න ඕනේ. වෙනත් කෙනෙක්ට පවරන්න බෑ. එතකොට පැවරිය නොහැකි කියලා තියෙනවා නම් මේකේ චෙක්පත වෙන්නේ තවදුරටත් පැවරිය හැකි වුණත් ඒ චෙක්පතට ලබා දෙන්නේ අර හිමිකම තියෙන පුද්ගලයාට තිබ්බ අයිතියට වඩා වැඩි අයිතියක් නෙවෙයි. සොරකම් කරලා හෝ නැති වුණු චෙක්පතක් සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ සලකා බලන්න මේක වැදගත් වෙනවා. ඊට අමතරව බැංකුව විසින් කටයුතු කරන්න ඕනේ කොයි විදිහටද කියලා චුට්ටක් බලාගෙන යන්. ගෙවනකොට රේඛනය කරලා තියෙන චෙක්පතක් නම් අපි දන්නවා බැංකු කවුන්ටරයෙන් චෙක්පතට මුදල් ගෙවීම කරන්නේ නැහැ. අනිවාර්යෙන් ගිණුමක් හරහා තමයි මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. බැංකුව රේඛනයේ උපදෙස් වලට පටහැනිව කටයුතු කරලා තිබ්බොත් සිදුවන පාඩුවට බැංකුව වගකීමට බැඳෙනවා. අන්න ඔය ටික තමයි තියෙන්නේ. මෙතනදී අපි හැබැයි ලියන්න ඕනේ චෙක්පතේ අර මොකද රේඛන වර්ග දෙක පමණි. වර්ග ටික විතරයි ලියන්න ඕනේ. වර්ග ටික ලියලා ඒක චුට්ටක් විස්තර කරා නම් ඇති. විස්තර කිරීමත් අවශ්‍ය වෙන්නේත් නෑ. මොකද මේකේ අහන්නේ චෙක්පත් රේඛනය කිරීම විවිධාකාරයෙන් පවතින අතර ඒවා මොනවාද කියලා සඳහන් කරන්න කියලා විතරයි තියෙන්නේ. ඒතර ලකුණු 4ක් දෙන්නේ. අර අපි account pay only කියන එක ලියන්න ඕනේ. not negotiable සහ විශේෂ රේඛනය සාමාන්‍ය රේඛනය. ඔය හතර ගැන චුට්ටක් ලියුණා නම් හරි. අන්තිම එක මිස් ගනුදෙනු කළ නොහැක කියන එකට පැවරිය නොහැකද? ගනුදෙනු කළ නොහැක. හරි මිස්. කොළඹ සිටින ව්‍යාපාරිකයෙකු වූ ජැක් ඔහුගේ සැපයුම්කරුවෙකු වූ ජිල් හට රුපියල් 50,000ක මුදලක් ගෙවීම සඳහා චෙක්පතක් ලියයි. එම චෙක්පත ජිල්ගේ අණ පරිදි ගෙවීම සඳහා ආදායකයාගේ ගිණුමට පමණි ලෙස සලකනු කර ඇත. මෙම චෙක්පත ජිල් වෙත ලබා දී තිබුණද ඔහු අතින් චෙක්පත අස්ථානගත වී ඇත. ජිල්ගේ මිතුරියක වන ලයිලා සති කිහිපයකට පසුව එම චෙක්පත සොයාගත් අතර ලයිලා එම චෙක්පත මාරු කර තමාගේ ගිණුමට තැන්පත් කිරීමට තීරණය කරයි. ලයිලා එම චෙක්පත ඇයගේ බැංකුව වෙත ඉදිරිපත් කළ පසු බැංකුව විසින් ගැටලුවක් හඳුනා ගැනීමකින් තොරව එම චෙක්පත නිෂ්කාශනය කර අදාළ මුදල ලයිලාගේ ගිණුමට තැන්පත් කර ඇත. ජිල්ට අයත් චෙක්පතක් බව දැන දැනම ලයිලා මුදල් ලබාගත් බැවින්
ලයිලාට එම මුදල් නැවත තමා වෙත ලබා දෙන ලෙස ජිල් විසින් ඉල්ලා සිටී. මීට අමතරව චෙක්පතක රේඛනය කිරීමද නීත්‍යානුකූලද යන්න හා එවැනි තත්ත්වයක් යටතේ ලයිලාගේ බැංකුවට එරෙහිව චෙක්පත අයකර ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිද යන්න විමසා සිටී. ජිල්ට උපදෙස් ලබා දෙන්න. හම්බෙන්න ඕනේ මෙයා මේ චෙක් පතේ ලියාගෙන තියෙනවා ගනුදෙනු ආදායකයාගේ ගිණුමට විතරයි කියලා. හැබැයි චෙක් එක නැති වුණාට පස්සේ ලයිලා ඒක හොයාගෙන එයාගේ account එකට දාලා මුදල් අරගෙන තියෙනවා. ජිල් ඉල්ලලා තියෙනවා එයාගේ මුදල් ටික. හැබැයි අ, ඊට අමතරව අහනවා අපෙන් චෙක් පත නිෂ්කාශනය කිරීම නීත්‍යානුකූලද කියලා අහනවා. සහ ලයිලාගේ බැංකුවට එරෙහිව චෙක් පත අය කරගන්න අපිට නඩු පවරන්න පුළුවන්ද කියලා. මේ චෙක් පත නීත්‍යානුකූලයිනේ. ඇයි ඒ? ඇයි නීත්‍යානුකූල වෙන රේඛනය කරලා තියෙනවා. මේක නීත්‍යානුකූල ක්‍රියාවක්. විනිමය බිල්පත් ආඥා පනතේ 7682 වගන්ති වලින් රේඛනය ගැන කියලා තියෙනවා. ආදායකයාගේ ගිණුමට පමණයි කියලා අපිට රේඛනය කරන්න පුළුවන්. එතෙන්දී බැංකුව දැනගන්න ඕනේ චෙක් පතේ නම සඳහන් පුද්ගලයාටම ගෙවිය යුතුයි කියලා. වෙන ගිණුමකට ගෙවන්න බෑ. එතකොට ලයිලාට එරෙහිව අපිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ලයිලා විසින් කරලා තියෙන්නේ අනිත් කෙනාට අයිති චෙක්පතක් තමයි එයා පරිහරණය කරලා තියෙන්නේ. එතකොට මේකේ චෙක්පත සම්බන්ධයෙන් ලයිලාට කිසිම නීත්‍යානුකූල හිමිකමක් නැහැ. හේතුව මේක පවරන්නත් බැහැනේ. account pay only කියලා තියෙනවා. ඒ හින්දා පවරන්නත් බෑ. ලයිලා විසින් මේ චෙක්පත තැම්පත් කරත් එයාට අයිතියක් හිමි වෙන්නේ නැහැ. ජිල්ට පුළුවන් චෙක්පත ලබා ගැනීම සම්බන්ධයෙන් ලයිලාට නඩු පවරලා ඒ මුදල් ආපහු ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව චෙක්පත එකතු කරපු බැංකුවටත් අ, වගකීමක් ගන්න වෙනවා. හේතුව බැංකුවේ නොසලකිලිමත්කම තමයි මෙතනදී වැඩිපුරම පෙන්වන්නේ. බැංකුව චෙක්පත එකතු කරද්දී සාධාරණ සැලකිල්ලක් දක්වලා නැහැ. චෙක්පතේ ජිල්ගෙනම තිබ්බත් ලයිලාගේ account එකට දාලා ඒක බැංකුව අතින් සිද්ධ වෙච්ච වරදක්. ඒ හින්දා බැංකුව රේඛනය පිළිබඳ උපදෙස් නොපිළිපැදීම කියලා අපිට පුළුවන් ජිල්ට පුළුවන් මෙයාට නඩු දාන්න. එතකොට ජිල්ට පුළුවන් පොලිසිය පැමිණිල්ලක් දාලා බැංකුවට දැනුම් දීලා හරි නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් හරි එයාගේ මුදල් අය කරගන්න පුළුවන්. එතකොට අපි උපදෙස් දෙද්දි ජිල්ට පුළුවන් දේවල් ටිකත් ලියන්න වෙනවා. පැහැදිලි නේද? ලකුණු 11කට ලියන්නේ. ඔයා ලියද්දි ලියන්න ඕනේ මේක නීත්‍යානුකූලද නැද්ද කියලා ලියන්න ඕනේ. අපේ උත්තරේ ලියද්දි මේ තියෙන චෙක්පත රේඛනය කිරීම නීත්‍යානුකූලද? චෙක්පත රේඛනය කිරීම නීත්‍යානුකූලද කියලා ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔව්ද නැද්ද කියලා ලියලා ඒකට හේතුව ලියන්න. ඊගාවට මේකට එරෙහිව ලයිලාගේ බැංකුවටයි ලයිලාටයි නඩු පවරලා අය කරගන්න පුළුවන්ද කියලා. එතකොට එයාට උපදෙස් දෙද්දි ලියන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙන හින්දා ඔයාට පුළුවන් ඕනනම් නඩු දාන්න. එහෙමත් නැත්නම් එයාට නීතිමය බැංකුවට දැනුම් දීලා හරි පොලිසිය පැමිණිල්ලක් දාලා හරි මෙයාගේ අදාළ මුදල ලබා ගන්න පුළුවන් කියලා ලියවෙන්න ඕන. පැහැදිලි නේද? ඔව්. ඊගාවට දෙවෙනි එක. මිත්‍ර සැපයුම්කරුවෙකු සමග ගිවිසුමක් සාකච්ඡා කර සම්පූර්ණ කිරීම සඳහා දාරා නම් ඉන්දියානු ව්‍යාපාරික කාන්තාවක් සිය මිතුරිය වූ සාරා තම නියෝජිතයෙකු ලෙස නම් කරන ලදී. දාරාගේ ව්‍යාපාරය වෙනුවෙන් එක්තරා භාණ්ඩයක සැපයුම්කරුවෙකු ඒකක 1000ක් මිලදී ගැනීමට සාරාට නියම කර ඇති අතර එම ගනුදෙනුවට අදාළ ගිවිසුම දාරා නමින් අත්සන් කිරීමට හා ඊට අදාළ ගෙවීම් කිරීමටද දාරා බැඳී සිටී. කෙසේ වුවද දාරාගේ නම වෙනුවට සාරා තමාගේ නමින් අදාළ ගිවිසුම අත්සන් කරනු ලැබූ අතර සැපයුම්කරු සමග වැරදි ලෙස ප්‍රධානියා අයුරින් සාරා පෙනී සිටී. තවද සාරා සැපයුම්කරු සමග තමාගේ නියෝජිත සම්බන්ධතාවය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරයි. භාණ්ඩ ලැබුණු පසු සාරාගේ ව්‍යාපාරය අදාළ ගනුදෙනුව සැපයුම්කරුහට ගෙවීම පැහැර හරි. තවද සාරා දාරාගේ නියෝජිතයෙකු බව නොදන්නා සැපයුම්කරු සාරාගෙන් ගෙවීම බලාපොරොත්තු වන අතර දැන් සාරාට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරීමට අදහස් කරයි. තම පෞද්ගලික වගකීම සම්බන්ධයෙන් බලවත් සැලකිල්ලක් දක්වන සාරා එම ගිවිසුම හා ණය සම්බන්ධයෙන් තමන්ට පෞද්ගලික වගකීමක් පැවරේද යන්න හා
එබඳු තත්ත්වයන් වලදී නියෝජිතයා පෞද්ගලික වගකීමට යටත් කළ හැකි අවස්ථා මොනවාද යන්න දැනගැනීමට අවශ්‍යව ඇත. මොකක්ද එතකොට වෙලා තියෙන්නේ? දාරාගේ නම ඒ කියන්නේ සැපයුම්කරුවෙක් ඉඳලා තියෙනවා ගිවිසුමක් සාකච්ඡා කරලා සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරන්න යනවා දාරා කියලා ඉන්දියානු ව්‍යාපාරිකයෙක්. එයාගේ මිතුරෙක් තමයි සාරා කියන්නේ. මෙයාව ඒජන්ට් විදිහට නම් කරලා තියෙනවා. එයාගේ ව්‍යාපාරයට භාණ්ඩ සැපයුම්කරුවෙක් ඒකක 1000ක් මිලදී ගැනීමට ඇවිල්ලා තියෙනවා. හැබැයි සාරා කියලා නැහැ. මම නෙවෙයි නියෝජිතයා කියලා එයා කියලා නැහැ. එයා ප්‍රධානියා විදිහට පෙනී ඉඳලා තියෙනවා. එතකොට ඊට පස්සේ ගෙවලා නැහනේ. සාරාගේ නියෝජිතයෙකු නොදන්නව ගෙවීමට බලාපොරොත්තු වෙන අතර සාරා ඒ පිළිවෙත නඩු පැවරීමට අදහස් කළා. සාරාට එරෙහිව නඩු පවරන්න යනවලු. එතකොට එයා අහනවා අපෙන්. සාරා තමයි දැන් අහන්නේ. වැරදිකාරයාම තමයි දැන් අහන්නේ. එයා පෞද්ගලික වගකීමට බැඳෙනවද කියලා අහනවා මේ අවස්ථාවේදී. එහෙම අවස්ථා මොනවද කියලාත් අහනවා. එතකොට ඇත්තටම මොකද්ද වෙනව ඇත්තේ? දැන් කලින් දවස්වලත් අපි ওই නියෝජිත සම්බන්ධය ගැන කිව්වනේ. මොකද්ද වෙනව ඇත්තේ? මෙයා වගකීමට බැඳෙනවද? හ්ම්. මතකද අපි කලින් කතා කරා ඒජන්සි ලෝ එකේදී අනාවරණය නොවූ ප්‍රධානියෙක් ඉන්නවා යන්න හරි. නම් එයා වගකීමට බැඳෙනව නේද? බැඳෙනවා. ඕක තමයි උතන තියෙන ප්‍රධානම කාරණා. සාරා කියන කෙනා අනාවරණය කරලා නැහැ. එයා නෙවෙයි ප්‍රධානියා. දාරා තමයි ප්‍රධානියා කියලා. එතකොට ඒ වගේම සාරා මෙයත් එක්ක ගිවිසුම අත්සන් කරලත් තියෙනවානේ. මෙයා ප්‍රධානියා විදිහට ගිවිසුම අත්සනුත් කරලා. එතකොට සම්පූර්ණ වගකීම සාරාට තමයි යන්නේ. එතකොට සාරාට එරෙහිව නඩු පැවරුවොත් එයාට කිසිම විදිහකින් කියන්න බෑ මේකෙන් මම අයින් වෙන්න ඕනේ මට මේකට වගකීමක් නැහැ කියලා. හේතුව මෙයා අර ගිවිසුම අත්සන් කරන වෙලාවේ මෙයා නියෝජිතයා කියලා නැහැ. ඊට අමතරව ගිවිසුම අත්සන් කරද්දී සැපයුම්කරුවෝ ඒ සම්බන්ධතාවය දන්නේ නැහැ. මෙයා තමයි නියෝජිතයා, දාරා තමයි ප්‍රධානියා කියලා එයා දන්නේ නැහැ. ඒ හින්දා සාරට මේ පාඩුව පියව ගන්න දාරට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න විදිහකුත් නැහැ. දාරා පත් කරනු ලැබූ නියෝජිතයා හින්දා ප්‍රධානියාට නීත්‍යානුකූලව බැඳෙන්නේ නැත. එතකොට අපි ලියන්න ඕනේ මෙතනදී අනාවරණය නොකළ ප්‍රධානියා කියන සංකල්පය යටතේ සාරා සහ දාරා අතර පවතින සම්බන්ධතාවය සැපයුම්කරුට හෙළි කරලා නැති හින්දා සාරාට පෞද්ගලික වගකීමක් තියෙනවා. කොහොමද තියෙන්නේ? ප්‍රධානියා අනාවරණය කරලා නැහැ. Taman නමින් අත්සන් කරලා තියෙනවා ගිවිසුම. ප්‍රධානියෙකු ලෙස පෙනී ඉඳලා තියෙනවා. එතකොට නියෝජිතයෙකු විදිහට පෞද්ගලිකව වගකීමට බැඳෙන අවස්ථාව වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රධානියා අනන්‍යතාවය හෙළි කරලා නැහැ. ප්‍රධානියාගේ අනන්‍යතාවය හෙළි කරලා නේ නියෝජිතයා කියලා කියන්නේ නැතුව ඉදිරිපත් වෙලා ගිවිසුම් වලට. ඒ වගේම තමන්ගේ නමින් ගිවිසුම අත්සන් කරලා. එතකොට එතනත් නියෝජිතයා කියන තැනින් එයා අයින් වෙලා යනවා. බලය ඉක්මවල කටයුතු කරලා තියෙනවා. ප්‍රධානියා දීලා තියෙන බලතල වලට වඩා ඉක්මවල කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රධානියෙකු වෙනුවෙන් ක්‍රියා කරලා තියෙන අවස්ථාවලදී අර නියෝජිතයෙකු පෞද්ගලිකව වගකීමට බැඳෙනවා. ඒ වගේම විනිමය බිල්පත් සම්බන්ධ අවස්ථාවලදී චෙක් හෝ විනිමය බිල්පත් වලට නියෝජිතයෙකු විදිහට නෙවෙයි පෞද්ගලික අත්සන ගහලා තියෙනවා නම් එතෙන්දිත් එයා වගකීමට බැඳෙනවා. දැන් ඔතන අපෙන් අහුවනේ වගකීමට පෞද්ගලිකව වගකීමට බැඳෙන අවස්ථා විනිමය බිල්පත් වලට අත්සන් කරලා තියෙන වෙලාවක නියෝජිතයා වංචා සහගත විදිහට ක්‍රියා කරලා තියෙන අවස්ථාවක
විදේශ ප්‍රධානීන් වෙනුවෙන් ක්‍රියා කරලා තියෙන අවස්ථාවක බලය ඉක්මවල කටයුතු කරලා තියෙනවා නම් තමන්ගේ නමින්ම ගිවිසුම් වලට අත්සන් කරලා තියෙනවා නම් සහ ප්‍රධානියාගේ අනන්‍යතාවය හෙළි නොකරලා තියෙනවා නම් ඔය අවස්ථාවවලදී සම්පූර්ණයෙන්ම වගකීම නියෝජිතයට යනවා. එතකොට සාරාට අපිට දෙන්න පුළුවන් උපදෙස නඩු පැවරුවොත් එයාට නියෝජිතයා කියලා විතරක් මේ වගකීමෙන් මිදෙන්න බෑ. හේතුව ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සැපයුම්කරු ඒ සම්බන්ධතාවය දැනගෙන ඉඳලා නෑ. ඒ වගේම අ ඊට අමතරව මේකේ තව කෑල්ලක තිබ්බා නේද? නියෝජිත සම්බන්ධතාවය කිසිවක් ප්‍රකාශ නොකළයි. එච්චරයිනේ. වගකීමෙන් බැහැ. ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. ඊගාව ප්‍රශ්නේ අහනවා බලපත්‍රලාභී වාණිජ බැංකු කොන්දේසි 1998 යටතේ උකස්ලාභියා එනම් උකස ප්‍රතිග්‍රහණය කළ බැංකුව හෝ ආයතනය හට විශේෂ වගකීම් ඇත. ඒවා මොනවාද? උකස්ලාභියාට එහෙම නැත්නම් උකස ප්‍රතිග්‍රහණය කළ බැංකුවට තියෙන විශේෂ වගකීම් මොනවද කියලා අහනවා. 1988 අංක 4 දරන බැංකු පනත මගින් තමයි බලපත්‍රලාභී බැංකුවලට ණය අය කර ගැනීමේ පනත යටතේ තමයි දීලා තියෙන්නේ උකස් ලබා ගන්නා විට තියෙන විශේෂ බලතල. ඒක දුන්නේ 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ පනත මගින්. ඒක පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත මගින් තමයි උකස් ලබා ගන්නා පුද්ගලයින්ට විශේෂ බලතල දීලා තියෙන්නේ. එතන වගකීම් ගැන කතා කරද්දී උකස් දේපලේ ආරක්ෂාව හා පරීක්ෂාව පිළිබඳ වගකීමක් තියෙනවා. වටිනාකම තක්සේරු කරද්දී වරින් වර දේපලේ වටිනාකම නිසි පරිදි තක්සේරු කරන්න ඕනේ. හිමිකම් පරීක්ෂාව. මේ දේපලේ අයිතිය හිමිකම නිර්වුල්ද කියලා බැංකු නිලධාරීන් නීති නිලධාරීන් සමග බලන්න ඕනේ. මෙතන උකස් ගැන කතා කරද්දී රත්තරන් බඩු උකස් කරන එක ගැන නෙවෙයි කතා කරන්නේ. අපේ මොකද්ද ඉඩම් දේපල තමයි කියන්නේ. ඊගාවට පරාටේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා බලන්න ඕනේ. අධිකරණයට යන්නේ නැතුව දේපල වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය තමයි පරාටේ ක්‍රියාවලිය කියලා කියන්නේ. මෙතෙන්දී නිසි නිවේදන ලබා දීලා තියෙනවද? ණයකරු පොරොන්දු කඩ කරපු අවස්ථාවක විකිණීමට කලින් ණයකරුට ලියාපදිංචි තැපෑලෙන් ඔක්කොම විස්තර ටික දෙන්න ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩල යෝජනාව දේපල වෙන්දේසි කරනවා නම් බැංකුව අධ්‍යක්ෂක මණ්ඩලය ඒ සඳහා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කරන්න ඕනේ. ඒ වගේම ගැසට් එකේ දාන්න ඕනේ. ඊගාට සාධාරණ මිලකට විකුණන්න ඕනේ. ඒකත් එයාලගේ වගකීමක්. උකස් දේපල විකුණද්දී බැංකුවට තියෙන ඕනෑම මිලකට විකුණන්න බෑ. බැංකුව උත්සාහ කරන්න ඕනේ දේපලට ලබා ගන්න පුළුවන් උපරිම මිල ලබා ගන්න. බැංකුවේ ණය මුදල් පියවා ගන්න. ඒ වගේම රහස්‍යභාවය සුරැකීමේ වගකීම උකස් ගනුදෙනුවේ ණය තොරතුරු පිළිබඳව රහස්‍යභාවය රකින්න ඕනේ. ඒ වගේම ලේඛන භාරකාරීත්වයේ සම්පූර්ණයෙන් ණය මුදල පියෙව්වට පස්සේ ඔප්පු සහ අනෙකුත් දේවල් හානි කරන්නේ නැතුව ණයකරුට නැවත ලබා දෙන්නත් ඕනේ. හදිස්සියේ සම්පූර්ණයෙන් ණය මුදල පියෙව්වොත්. ඔන්න ඔය කියන ටික ලබා දීලා තියෙන්නේ ණය අය කර ගැනීමේ පනත යටතේ. හොඳද? අය කියන්න ඕනේද? මම එකක් කිව්වා පරාටේ නීතියේදී වැදගත් වෙනවා කියලා වාණිජ බැංකු වලට අධිකරණයට යන්නේ නැතුව ණය ටික අය කරගන්න පුළුවන්. ඒ වගේම සාධාරණ මිලකට විකුණන්න ඕනේ. රහස්‍යභාවය රකින්න ඕනේ. ලේඛනවල භාරකාරීත්වය රකින්න ඕනේ. උකස් දේපලේ ආරක්ෂාව වගේම පරීක්ෂාව කරන්න ඕනේ. ඊගා ප්‍රශ්නය අහනවා. සමාගමක් යනු කෘත්‍රිමව නිර්මාණය කළ නීතිමය ව්‍යුහයකි. කෙටියෙන් පැහැදිලි කරන්න. ඇත්තද? සමාගමක් කියන්නේ කෘත්‍රිමව නිර්මාණය කරපු නීතිමය ව්‍යුහයක්ද? ඔව්නේ.
අපි කලින් කතා කරනවානේ මේකට වෙනම නීතිමය නෛතික පුද්ගලභාවයක් තියෙනවා. නීතියෙන් පුද්ගලයෙක් විදිහට සලකනවා. ඉතින් ඇත්තටම නීතියෙන් පුද්ගලයෙක් විදිහට සලකන්නේ මෙයා පුද්ගලයෙක් නෙමෙයිනේ සමාගමක් කියන්නේ. ඒතකොට කෘත්‍රිමව නිර්මාණය කරපු නීතිමය ව්‍යුහයක් තමයි. ලක්ෂණ මොනවද? නෛතික වෙනම නෛතික පුද්ගලභාවයක් තියෙනවානේ. අයිතිකරුවන්ගෙන් හා කොටස්කරුවන්ගෙන් පාලකයන්ගෙන් වෙන්වෙච්ච නීතිය ඉදිරියේ ස්වාධීන පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා සමාගම. සමාගම ලියාපදිංචි කරපු මොහොතේ ඉඳන් එයාගේ නීතිමය පුද්ගලභාවය තමයි ඉපදීලා තියෙන්නේ. يعني එයා නීතිමය වශයෙන් පුද්ගලයෙක් විදිහට සැලකෙනවා සමාගමක් ලියාපදිංචි කරපු තැනදී. ඒ වගේම සමාගම සතුව සුවිශේෂී බලතල තියෙනවා. තමන්ගේ නමෙන් දේපල දරන්න පුළුවන්, සමාගමේ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්, නඩු පවරීම් සහ නඩු වලට පෙනී ඉන්න පුළුවන් සමාගම නමින්. ඒ වගේම පැවැත්ම අපි කියනවා සදාකාලිකයි කියලා. ඒකෙනුත් කියන්නේ මෙයා නීතිමය පුද්ගලයෙක් කියලා. කෘත්‍රිම ව්‍යුහයක්. ස්වභාවික පුද්ගලයෝ මිය යනවා. හැබැයි සමාගමේ කොටස්කරුවන් මිය යනවා, අධ්‍යක්ෂකවරු මිය යනවා. හැබැයි සමාගමේ නම සමාගම විනාශ වෙන්නේ නැහැ. ඒක නීත්‍යානුකූලව ඈවර කරන තෙක් සමාගම තියෙනවා. ඊට අමතරව පොදු මුද්‍රාවක් තියෙනවා. සමාගම කෘත්‍රිම පුද්ගලයෙක් ඒ හින්දා අත්සන් තියන්න බෑ. ඒ වෙනුවට පොදු මුද්‍රාවක් භාවිතා කරනවා. හැබැයි මේක දැන් අනිවාර්ය නැහැ. ඒ වගේම සීමිත වගකීමක් තියෙන්නේ. සමාගමක ණය සම්බන්ධයෙන් කොටස්කරුවන්ගේ වගකීම් සම්බන්ධයෙන් තියෙන්නේ ඒ කොටස් ප්‍රමාණයට විතරයි. මේක තමයි ප්‍රධානතම වාසිය. එතකොට ඕකේ නඩු තීන්දුවක් ලියා ගන්න සල්මන් එදිරිව සල්මන් නඩු තීන්දුව 1897. මට විනාඩි 5ක් දෙන්න. හරි.
විනාඩි 8ක් තියෙනවා නේද මේකේ? දෙවෙනි ප්‍රශ්න බලන්න ලකුණු 7ක් දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ව්‍යවසායකයෙකු වීමට අපේක්ෂා කරන අරුන් නව ව්‍යාපාරයක් කොළඹදී ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහුට සිය සගයෙකු වන ප්‍රියා සමග එම නව ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට අදහස් කරයි. අරුන් හා ප්‍රියා එම ව්‍යාපාරය සාමූහිකව පාලනය කිරීම සම්බන්ධයෙන් සිය චේතනාවන් සාකච්ඡා කළ අතර හවුල් ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය හවුල් ව්‍යාපාරයේ මූලික අංග සලකා බලමින් සිටී. මෙම මූලික අංග සාකච්ඡා කරන්න. එතකොට මට තේරෙන විදිහට මේ සමාගම් හා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන මේ ප්‍රශ්නේ තියෙනවානේ. ඔය ප්‍රශ්නේ කරන්න අනිවාර්යෙන්. මේක අපිට උත්තර ලියා ගන්න ලේසි ප්‍රශ්නයක්. ඊට අමතරව අර ඒජන්සි ලෝ එක නියෝජිත සම්බන්ධතා ඒ සම්බන්ධතා ප්‍රශ්නෙත් අතාරින්න යන්න එපා. ඒකත් අපිට උත්තර ලියා ගන්න පුළුවන්. එතකොට එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකට අමතරව තව ප්‍රශ්න දෙකක් අපි තෝරගෙන ඒ ප්‍රශ්න දෙකටත් උත්තර ලියන විදිහ බලමු ආයේ. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් හෝ වැඩි ගාණක් එකතු වෙලා ලාභ ලැබීමේ අරමුණින් සාමූහිකව කරගෙන යන ව්‍යාපාරයක්. ලංකාවේ හවුල් ව්‍යාපාර පනත වෙන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එතකොට මේකෙදි අපි අවධානය යොමු කරන අංග වෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයන් ගාණ. එතකොට පුද්ගලයන් දෙන්නෙක් හෝ වැඩි ගාණක් ඉන්න ඕනේ. ඊට අමතරව ගිවිසුමක් හෝ එකගතාවයක් තියෙන්න ඕනේ. ව්‍යාපාරය බිහිවන්නේ ගිවිසුමක් මගින් මේක ලිඛිතව හෝ වාචිකව තියෙන්න ඕනේ. හැබැයි රුපියල් 1000ට වඩා වැඩි ප්‍රාග්ධනයක් යොදවනවා නම් වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව ගිවිසුම ලිඛිත වෙන්න ඕනේ. එතකොට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අර දෙන්නෙක් ඉන්නවා. හැබැයි අර ගිවිසුමක් තියෙන එකෙන් විතරක් නෙමෙයි වෙළඳාමක් හෝ වෘත්තමය සේවාවක් හෝ අඛණ්ඩව කරන්නත් ඕනේ. ඒ වගේම ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕනේ. ව්‍යාපාරය පවත්වගෙන යද්දී ලාභ ලැබීමේ අරමුණින් පවත්වගෙන යන්න ඕනේ. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ඉන්න සෑම හවුල්කරුවෙක්ම අනෙක් හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු බවට පත් වෙන අවස්ථාව. එතකොට වරුන්ට සහ ප්‍රියාට වැදගත් වෙනවා සීමා රහිත හෝ සීමා සහිත හවුල් ව්‍යාපාර පවත්වන්න පුළුවන්. හැබැයි සීමා රහිත හවුල් ව්‍යාපාරයක් තමයි පවත්වන්න වෙන්නේ. එතකොට එයාගේ ණය පියවද්දි දේපල ප්‍රමාණවත් නොවේ නම් අරුන්ගේ හා ප්‍රියාගේ දේපල වලටත් දේපලත් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යාපාර නාමය ගද්දි අරුන් ප්‍රියා විදිහට භාවිතා කරන්නේ නැතුව අපිට පුළුවන් වෙන නමක් පාවිච්චි කරන්න. ඊගාව ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ 2005 අංක 28 දරන ගෙවීම් හා පියවීම් පද්ධති පනතේ මූලික අංග මොනවාද? 2005 අංක 28 දරන ගෙවීම් හා පියවීම් පද්ධති පනත. එතකොට මේකේ තියෙන්නේ මිස් හවුල් ව්‍යාපාර පනත 1880 1980 1890 1890 නේ හරි 90 ගෙවීම් හා පියවීම් පද්ධතිය තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවේ බලතල තියෙනවා. මහ බැංකුවේ නියාමන බලතල මහ බැංකුවේ රටේ ගෙවීම් පද්ධති වලට සහභාගී වෙන්නේ කොහොමද? අධීක්ෂණය කරන්නේ කොහොමද? නියාමනය කරන්නේ කොහොමද? වගේ බලතල ටිකක් තියෙනවා. ඊගාවට ගෙවීම් පියවීම් සභාව පිහිටුවන්නේ කොහොමද කියලා තියෙනවා. ඒක තියෙන්නේ මේක ගෙවීම් පියවීම් පද්ධතිය සංවර්ධනය කරන්නේ කොහොමද කියන තැන. ඊගාවට ගෙවීම් පද්ධති බලපත්‍ර ලබා දීම ගැන තියෙනවා. ලංකාවේ ඕනෑම ගෙවීම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට බලපත්‍රයක් ගන්න ඕනි කියලා තියෙනවා. ආය චෙක්පත් සම්බන්ධයෙන් තියෙනවා. චෙක්පත් කොහොමද ගනුදෙනු කරන්නේ කියලා ඉලෙක්ට්‍රොනික නිෂ්කාශනය දැන් අර ඉස්සර වගේ නෙමෙයිනේ. ඉලෙක්ට්‍රොනික නිෂ්කාශනය කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මුදල් නොවන ගෙවීම් උපකරණ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වගේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා තියෙනවා. පියවීම් වල අවසානයේ කොහොමද වෙන්නේ කියලා මේව මුදල් බවට පත් වෙන්නේ කොහොමද කියන එක
ගැන තියෙනවා මේ පනත යටතේ. එතකොට පනත තියෙන මූලිකාංග කිව්වහම අපි ලියන්න ඕනි මහ බැංකුවේ නියාමන බලතල ගැන තියෙනවා, ජාතික ගෙවීම් සභාව පිහිටුවන එක ගැන තියෙනවා. එතකොට සභාව පිහිටුවද්දී ප්‍රතිපාදන ගැන සලකලා බලනවා. ඊට අමතරව ගෙවීම් පද්ධති වලට බලපත්‍ර ලබා දීලා තියෙනවා හැම අපි දන්නවනේ බලපත්‍රලාභී වාණිජ බැංකු කෙනා ATM ජාල වලට ක්‍රෙඩිට් කාඩ් පද්ධති වලට බලපත්‍ර දීලා තියෙනවා. ඊගාට චෙක්පත් නිෂ්කාශනයේට විද්‍යුත් චෙක්පත් නිෂ්කාශනය කරන විදිහ ගැන කතා කරලා තියෙනවා. මුදල් නොවන ගෙවීම් උපකරණ නියාමනය කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඔය වගේ ටිකක් ලියන්න පුළුවන්. ලකුණු 3යිනේ හම්බ වෙන්නේ. මූලිකාංග මොනවද කියලා විතරයි අහන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. අපි මේකෙන් අයින් වෙලා මේ ආයෙ ලොග් වෙමුනේ. විනාඩි 2යි තියෙන්නේ.